අපි දැන් ඔසන්තට මතකයි විභාග ප්‍රශ්න පත්‍රයකට සමහර වෙලාවට මුලදී උපදේශක් දෙනවා පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලිවීම අනිවාර්යයි කියලා. එතකොට ඒක අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් කම්පල්සරි කියන එකනේ. නමුත් අපි දන්නවා අද මේ අනිවාර්ය කියන වචනය හැම දිනාගෙම මුවගේ රැව් දෙනවා වචන 3-4කට වරක් අනිවාර්ය කියන වචනේ එනවා. ඊළඟට මෙවැනි සාකච්ඡාවක දැන් ඔසන්ත මගෙන් මට කිව්වොත් මේ ගැන විස්තර කරන්න පුළුවන්ද නැත්නම් ඒ වගේ එකක් අහුවම මම පටන් ගන්නෙ මම නෙවෙයි අපේ තරුණ පෙළට අදාළව කිව්වොත් අනිවාර්යෙන්ම කියලා ඒ සක්කපදේ ගහලා තමයි ආරම්භ කරන්නේ. ඊළඟට හැම දෙයකටම පාවිච්චි කරන මේ තුල කියන වචනය මේ වේදිකාව තුල අද අපිට දකින්න ලැබුණ මේ රංගනය කියලා කියනවා. එතකොට තුල කියන්නේ සාමාන්‍යයෙන් ඇතුළ කියන එකනේ. ඔය විදිහට ඊළඟට ගොඩක් කියන වචනේ අපි දකිනවා තරුණ අය විතරක් නෙවෙයි වැඩිහිටියන් පවා මේ වචනේ පුන පුනා කීමක්. එතකොට මෙන්න මේ විදිහට වෙනස් ඊළඟට අපි කියනවා දැන් ඔබෙන් මං ඇහුනේ නෑ මේ කියන වචන භූමියක් පුංචි විරාමයකට යමු කියලා කියනවා. අපි දැන් විරාමයක කාලේනි සීමා කරන්නේ ඒක ප්‍රමාණය නෙවෙයි. ඒතර පුංචි විරාමයට වඩා ඒක නිවැරදි වෙන්න ඕනේ කෙටි විරාමයක් කියන වචනනේ යෙදුමනේ. ඊළඟට අපි බොහෝ වෙලාවට කියනවා නිසාවෙන් කියන සක්කපදයක් දැන් හදාගෙන තියෙනවා. මෑතකදී මං අහගෙන හිටියා නිසාවට කියලාත් කියනවා. ඒතර මේ වගේ අර එක කෑල්ලක් අරගෙන ඒකට වටේට වාටි දාමනවා. දමමින් නොඑක් විදියට මේක පාවිච්චි කරනවා. දැන් මෙහෙම පාවිච්චි කරන්නේ අත් වශයෙන්ම භාෂාව පිළිබඳ තියෙන දැනුමේ යම්කිසි අල්ප බවක් නිසා කියලා අපිට කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බොහෝ වෙලාවට ඔබ අහලා ඇති අපි කර්තෘකාරක කර්මකාරක කියලා ඉගෙන ගත්තනේ පාසලේදී. දැන් ඒක ඉගෙන ගන්න නැතුවම ආපු පිරිසක් දෝ කියලා මට හිතෙනවා. මම ඔබ පිළිගනු ලබනවා. නිතරම ඒක අපිට අහන්න ලැබෙනවා. ඒතකොට කර්තෘ ඇය විසින් මෙය කළා. ඒ විදිහේ දේවල් කියන ඇහෙනවා.